අපි පොඩ්ඩක් බලමුද මේ ඔක්ෂන් ෂීට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඔක්ෂන් ෂීට් එකක් කියන්නේ වාහනයේ කන්ඩිෂන් රිපෝට් එක. ඔක්ෂන් ෂීට් එකේ මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ අවුරුද්ද, මෙතන සඳහන් වෙන්නේ මොඩල් එක. මෙතන සඳහන් වෙන්නේ ග්‍රේඩ් එක. මෙතන ඔක්ෂන් ග්‍රේඩ් එක කියන හැමෝම අහන ඔක්ෂන් ග්‍රේඩ් එක තමයි මෙතන සඳහන් වෙන්නේ. S කියන එක යටතේ තමයි බෑන් වෙන්නේ. මේක ඉන්ටීරියර් ඒ වගේම ඔටෝද මැනුවල්ද කියන එක මෙතන සඳහන් වෙනවා. මයිලේජ් එක දැන් මේක මේ වාහනේ කිලෝමීටර් 8ක් කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් මේක මේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නම් මෙතන මයිලේජ් එක කිලෝමීටර් 8ක් වෙන්නේ කොහොමද? කිලෝමීටර් 8ක් කියන එක සමහර විට මේක කිලෝමීටර් 50 දක්වාත් වෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් වාහනේ ප්‍රොඩක්ෂන් එකේ ඉඳලා ඔක්ෂන් එක දක්වා, ඔක්ෂන් එකේ ඉඳලා ඉන්ස්පෙක්ෂන් දක්වා, ෆොටෝස් දක්වා අපේ ආයතන වලට ගෙනල්ලා එතන ඉඳලා ඉන්ස්පෙක්ෂන් වල ඊළඟ වරාය කටයුතු, ලංකාවේ වරාය කටයුතු ඔය ඔක්කොම කිලෝමීටර් 50ට අඩුවෙන් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් වාහනයක් තමයි. කැපැසිටි එක, ධාරිතාවය. ඒ වගේම තියෙන ඔප්ෂන්ස්. එතන මොනවද තියෙන්නේ? පවර් ෂටර්, පවර් මිරර්, ABS ඒ වගේ තියෙන ඔප්ෂන්ස් ටික මෙතන සඳහන් වෙනවා. ඒ වගේම තමයි වාහනයක බොඩි කන්ඩිෂන් එක. මෙතන දෙකේ ෆ්‍රන්ට් ද සයිඩ් ෆෙන්ඩර්ස් වල, බෑක් ඩෝර්ස් වල, බෆර්ස් වල, රූෆ් එක, වින්ඩ් ස්ක්‍රීන් වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සඳහන් වෙනවා මේ බොඩි කන්ඩිෂන් රිපෝට් එකේ.